ආයුබෝවන් easy method YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ඔයාලට රසවත් විශේෂ බීමක් අරගෙන ආවේ. අපි බලමු ඉතින් මොනවාද ඒකට අවශ්‍ය වෙන්නේ කියලා. මේකට ඇත්තම කියනවා නම් සරුවත් එකක් කියලා තමයි කියන්නේ. නමුත් ඔය පාරවල් වල තියෙන සරුවත් එක වගේ එකක් නෙමෙයි. විශේෂ වෙනස්කම් කරලා හදන රසවත් මේ සරුවත් එකක්. අතින් අපි බලමු මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. ඒකට අපිට මූලික වශයෙන් ඕන වෙනවා රස කළ උකු කිරි. මම මෙතන මිල්ක් මේඩ් පොඩි ටින් එකකින් 3 කාලක් වගේ අරගෙන තියෙනවා. ඊළඟට අපිට අයිස් වතුර මිලිලීටර් 750ක් මෙතන අරන් තියෙනවා. තව අපි අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 100ක් වගේ. මම කිව්වා ඔයගලන්ට අද වෙනස් විදිහේ සරුවත් එකක් හදන්න කියලා. ඒකට අපිට ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ අපේ විශේෂයෙන්ම රසයට වැඩි පාට ගන්න බීට්රූට් යුෂ. මම ඒක නා ඔයගලන්ට මෙතන මේ පෙන්නන්නේ නැහැ. මම ඒක වීඩියෝ කරේ නැහැ. ඔයගලන් පොඩි බීට්රූට් ගෙඩියක් අරගෙන හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා වතුර මිලිලීටර් 50ක් වගේ දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ජූස් එක ගන්න. මේ තියෙන්නේ එතන මේ මම ගත්ත බීට්රූට් ජූස් එක. තව ඕන වෙනවා අපිට කසකස ඇට ටිකක්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. අනිත් එක මම මෙතන අද සීනි මුකුත් වෙනම පාවිච්චි කරන්නේ නැහැ. ඕගලන්ට ඉතින් රසය වැඩි කරගන්න ඕන නම් සීනි පාවිච්චි කරන්න පුළුවන්. මොකද මිල්ක් මේඩ් වල ඉතින් ගොඩක් සීනි තියෙන නිසා. හරි. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. හරි. අපි දැන් මුලින්ම බ්ලෙන්ඩර් ජාර් එකක් අරගෙන අපේ මේ මිල්ක් මේඩ් ටික ඔක්කොම දාගන්නවා. ඊළඟට අපේ ෆ්‍රෙෂ් මිල්ක් ටික. දැන් අපි කියවනේ මේකෙන් ගොඩක්ම අර ලස්සන පාටක් ගන්න තමයි මේවා කරන්නේ කියලා. බීට්රූට් ජූස් වලින් අපි පොඩ්ඩක් දා ගන්නවා. භාගයක් වගේ. මෙතන ඉතින් අපි ස්වභාවික වර්ණයක් විදිහට තමයි බීට්රූට් පාවිච්චි කරන්නේ. අපි ඉතින් මේ මෙතන કૃතිම මේ වර්ණ මොනවත් පාවිච්චි කරන්නේ ඕනම පොඩි දරුවෙකුට උනත් බොන්න පුළුවන් නිසා අපි මේ වෙනසකටත් එක්ක තමයි බීට්රූට් දාලා පාවිච්චි කරන්නේ. දැන් අපි අයිස් වතුර මිලිලීටර් 750ම දාගන්න. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. මම බ්ලෙන්ඩ් කරගෙන එන්නම්. මුලින්ම මම ඔයගලන්ට කියන්න බැරිුණා මම මේ හැබැයි ඉතින් මේක අත්‍යවශ්‍යම නැහැ. මම අයිස් කියුබ්ස් ටිකක් හදාගත්තා බීට් ජූස් වලින්. ඔයගලන්ට ඉතින් කැමති නම් එහෙම හදාගන්න පුළුවන්. දැන් අපි දාන්නේ මෙහෙමයි. මුලින්ම අපි අයිස් කියුබ්ස් ටිකක් දාලා ඒක ඉතින් අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඉතින් දැම්මහමත් ලස්සනයි. ඊළඟට අපි දානවා කසකසායට හැන්දක් විතර. හැන්දේ එකමාරක් වගේ දැම්මට කමන්නේ. කසකසා ගොඩක් ගුණයි. දැන් ඊළඟට අපි අපේ බීට්රූට් ෂර්බට් එක දානවා. දැන් අපේ රස බීට්‍රූට් ෂර්බට් එක හදලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද පිළිගන්වන්නේ කියලා. දැන් අපේ රස බීට්‍රූට් ෂර්බට් එක හදලා ඉවරයි. දැන් මේ මම පිළිගන්න විදිහ තමයි ඔයගලන්ට පෙන්නන්නේ. ඇත්තටම කියනවා හරිම රසයි මේ ඩ්‍රින්ක් එක. හරිම එච්චර වියදමක් යන්නේත් නෑ. ඔයගලන්ට අඩු වියදමකින් හදා ගන්නත් පුළුවන් වෙනසකටත් එක්ක. ඉතින් මම හිතනවා ඔයගලන් හදලා බලයි කියලා. මේ හරිම ගුණයි පොඩි දරුවන්ට උනත් දෙන්න පුළුවන් බය නැතුව. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලන එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම මාව subscribe කරන්න කියලාත් මම ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.